අයිබෝවන් ඔන්න අපි ඊයේ කිව්වා වගේම අරුණ ටීවී මේ මොකද අරුණ ටීවී අලුත්ම වැඩේ අරගෙන තමයි අපි මේ ආවේ වොයිස් පොයින්ට් ඔන්න මතක තියාගන්න වොයිස් පොයින්ට් ඔයගොල්ලෝ ඕනම තැනක අපි එනවා අනිවාර්යයෙන්ම අපිට කතා කරන අපි අද ඉන්නේ ඉංග්‍රීසි මහජන ක්‍රීඩාංගණයේ ඔන්න ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තරගාවලිය ඔන්න දැන් වැඩේ පිටිපස්සෙන් යනවා අපි යමු මොකද වෙන්නේ කියලා බලන්න එන්න මාත් එක්ක ඔන්න අපි ආවිල්ලා ඉන්නවා ඔන්න ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තරගය දෙවනක් කරන තව සෙට් එකක් එක්ක මේ ඉංග්‍රීසි විජේ කුමාර ටීම් එක මේ ඉන්නේ ඔයාලා වෙන්නේ මේ විජේ කුමාර වන්න ටීම් එකේ සෙට් එක අයිබෝවන් කෝල් iPhone ඉතින් මොකද වෙන්නේ මොකද නැහැ අද ඉතිරි මැච් එක මැච් එකෙන් කොහොමද මේ සූදානම විජේ කුමාර ටීම් එක නෙමෙයි කියමු පොඩ්ඩක් ටීම් එක ගැන ටීම් එකේ ජයග්‍රහණ ඉන්න සෙට් එක ගැන පොඩ්ඩක් කියමු මේ හොඳ ලීග් එකක් ගාවන සෙට් එකක් ඉන්නේ අපි අද චැම්පියන් දෙනවා ගේම් කියන්නේ චැම්පියන් ගන්න තමයි අපි කරනවා ලක්ෂ 4ක් නේ ලක්ෂ 4 ඔන්න එක සෙට් එකක් තමයි ටීම් පාරේ විජේ කුමාර ටීම් එක කවුද ඉන්නේ කොහොමද අයිබෝවන් කොහොමද හොඳින් දන්න එක්කන අපි අයියනේ සහෝදරේ කොහොමද හොඳින් ඉන්නවා ඉතින් අපිට කියමු ටීම් එකේ ජයග්‍රහණ මේ ටීම් එක විජේ කුමාර එන්ටර්ප්‍රයිසස් විජේ කුමාර කවුරුත් ඉංග්‍රීසි දන්නවා නම දන්නවා ඉතින් අපි ඒකේ මාමා අපිට සැලසුම් කරලා ටීම් එකක් හදලා දුන්නා ඒ ටීම් එක කරන් අපි තමයි ඉස්සරහට යන්නේ සුක්‍රීම 11 අනිවාර්යෙන් අද චැම්පියන් අපි තමයි ඔන්න ඇටැක් කරනවා අනිත් ටීම් 14ට ටීම් thank you අයිබෝන් පස්සේ යමු ප්‍රීමියර් ලීග් තරගාවලිය කරමු ජාත්‍යන්තර දෙන්න නියමයි ඉංග්‍රීසි කරන්නේ මොකද ඉතින් මම ඇත්තට ඉංග්‍රීසි මේ වැඩ කරනවා නියමයි අපි කියමු සංවිධායක මණ්ඩලය ගැන ගොඩක් ඉස්තෙන් සාල්සා කියන මේ වගේ දේවල් කරනකොට ඉංග්‍රීසියට අපි යමු තව කාගාවටද යන්නේ ඔය විජේ කුමාර ටීම් එක කවුද ඉන්නේ කොහොමද අයිබෝන් කොහොමද ඉන්නේ තරම හොඳ තරගාවලිය තරග කරන්න ලැබෙන එක වාසනාවක් මේක සාලිත ටැංකු මේක ඕගනයිස් කරලා අපිට මේ ජාත්‍යන්තර වැඩක් සෙට් කරලා දුන්නාට ඇත්තටම බොහොම ස්තුතියි අපේ ස්පොන්සර් විජේ කුමාර් බොස්ටත් ස්තුතියි විජේ කුමාර ටීම් එකේ මේ බෝල ගෙනෙද්ද කොහොමද ඕල් රවුන්ඩර් කේටාවේ ඉන්නේ කියමත් දෙමු ඕල් ද බෙස්ට් ඔන්න විජේ කුමාර ටීම් එකේ ඉන්නේ ඔන්න ජයග්‍රහණ කියලා කියමු ජයග්‍රහණ ගේමක් දෙනවා ඔන්න ඉංග්‍රීසියේ ප්‍රීමියර් ලීග් තරගාවලියේ ජයග්‍රහණ එක කොටසක් ටීම් 14 විජේ කුමාර ටීම් එක අපි ගිල්ලන්න බයි ඔනේ අපි ආවින තවත් ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තරගාවලිය දෙවනක් කරන සුපිරිම ටීම් එකක් ගාන මේ IC සෝබා මාතකිනාගේ නායකත්වය වරන අපේ අයියා ඉතින් කොහොමද අයිබෝන් ඉතින් මොකද හිතන්නේ තරගය ගැන ඉතින් ඇත්තටම හොඳ තරගාවලියක් ශාරද් ජයසිංහ සංවිධානය කරොත් ඉතින් කොහොමත් තරගාවලිය හොඳයි ඉතින් මේ පාරත් අපි සෙල්ලම් කරන්න බලාපොරොත්තු වෙනවා හොඳ ගේමක් දෙන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා ටීම් එකේ ඒ ටීම් එකේ කට්ටිය සූදානම කොහොමද ටීම් එකේ ඉතින් බැලන්ස් ටීම් එකක් ඉන්නවා අනිත් ටීමුත් ඒ වගේම තමයි අපි බලමු ඉතින් හොඳ තරගයක් දෙන්න ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තරගාවලිය ගැන ඔබතුමාට මොකක්ද හිතෙන්නේ ඇත්තටම මේ පැත්තරම මේ ප්‍රදේශයට පටන් ගත්ත පළවෙනි ප්‍රීමියර් ලීග් තරගාවලිය ඉතින් හොඳට සංවිධානය වුණා. ඒකෙන් තමයි අපේ කළමනාකාරතුමත් මේ තරගාවලිය නැවත වරක් ක්‍රීඩා කරන්න තීරණය කරේ. මොකද පසුගිය තරගාවලියත් අපි දෙකම ක්‍රීඩා කළා. ඒ දෙකත් හොඳටම සෙල්ලම් කරපු ටීම් එකක්. ඉතින් කිසිම අඩුපාඩුවක් තිබුණේ නැහැ. සියලුම දේවල් නිසියාකාරව හරියාකාරව සිද්ධ වෙන තරගාවලියක්. ඉතින් ඒක නිසාම තමයි තුන්වෙනි පාරටත් ක්‍රීඩා කරන්න අපේ කළමනාකාරතුමා තීරණය කළා තියෙන්නේ. මේ ඉතින් ලක්ෂ 4ක් ගෙදර ගෙනියන්න පුළුවන් වෙන ටීම් එකට බලමු ඉතින් ටීම් 15ක් ඉල්ලන්න සෙල්ලන්නේ අය කරමු ඒකට සුබපන්දර ඔබතුමාට වැඩේ කරන් යන්න කියලා එහෙනම් අපි සමුගන්න ඕන අපි ආවිල්ලා ඉනවා ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තරගාවලියේ සුළු විසුළු කරන ටීම් එකක් දෙවනක් කරන ටීම් එක නරීඩා ලයන්ස් එකේ ඔන්න නායකතුමා මගේ පිටිපස්සෙන් ඉන්නවා අපි අහලා බලමු මේකේ සූදානම කොහොමද වෙන්නේ කියලා අයිබෝවන් කොහොමද අයිබෝන්ලි මොකද ඉතින්නේ ටීම් එක ගැන මේ ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තරගාවලිය ගැන ඇත්තටම හොඳ තරගමාලාවක් ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තරගමාලාවක් මේ අඛණ්ඩව සෑම වසරකම නියෝජනය කළා අපේ කළමනාකාරතුමා ජපානයෙන් අපේ සුමුදු මල්ලි ඔව් ජපාන් මල්ලි නරිටා ලයන්ස් නාමයෙන් තියෙනවා ජපාන් නම සුමුදු මල්ලි තමයි අපිට අනුග්‍රහය දක්වන්නේ මේ ආවත් ගතක් කරන අපි හොඳ තරගයක් දෙන්න උත්සාහ කරනවා මේ තරගවල කීඩගන්ගේ කන්ඩිෂන් කොහොමද තරගෙද ඔව් අපි ඉන්නවා මනුජ මල්ලි ඉන්නවා අපි බලාපොරොත්තුවක් තියා ඉන්නවා ඉංග්‍රීසි ජනප්‍රිය ක්‍රීඩකෙක් චානක මල්ලි දුමුදු මල්ලි ඒ වගේ ක්‍රීඩකෙක් ඉන්නවා ධාරමෙන් පාල ක්‍රීඩකෙක් දක්කම් දියා ක්‍රීඩක රසත් ඔබතුමාගේ නායකත්වයෙන් ඔන්න ක්‍රීඩා ප්‍රේමී නියමිත ඔව් මල්ලි වාසනාව සහ දස්කම් එකම දවසක තිබුණොත් අපිට දිගන්න පුළුවන් කියලා යන්න පුළුවන් බලස් සුබපදනවා ඔබතුමාට අතෝදී සුබපදනවා තරගේ දක්වන්න ගන්න කියලා උනේ මම එක්ක ඉන්නවා ඔන්න නරීතා ලයන්ස් ටීම් එකේ සුපිරි ක්‍රීඩකයෙක් ඉතින් ඔන්න ක්‍රිකට් නම් ක්‍රිකට් ඕන දෙයකට ගමේ වැඩකට බෑලා ඉන්න අපේ මනුජ මල්ලි ඉන්නවා මාත් එක්ක අයිබෝන් මොකද හිතන්නේ තරගය ගැන ඇත්තටම හොඳ තරගමාලාවක් ඉංග්‍රීසි ප්‍රදේශයට ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් කියලා
සාලිත ජයසිංහ අයියා සංවිධානය කරලා තියෙනවා. ඇත්තටම මේ ඉතරංග වදිනවා හොඳ තරංගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා නිකුත් සයිට් වලට. ඉතර තමයි ඉතින් කියන්න තියෙන්නේ සතුටුයි ඕගොල්ලෝ මෙහෙම ඇවිල්ලා අපිට සහයෝගයක් දක්වන එක ගැන පොඩ්ඩක් හරි ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් එක ඊළඟ පාර මීටත් වඩා හොඳට කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යයෙන් බොහොම ස්තුතියි තරංගයේ ජයග්‍රහණ ගන්න හදවත තිබු සුබ ඔබතුමාට එහෙනම් අපි ගියා. මොනවද මම ඇවිල්ලා ඉන්නවා ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තරඟාවලියේ ප්‍රධානම කණ්ඩායම අතර නෙස්සස් ලංකා ටීම් එකේ ප්‍රධාන කළමනාකරුවා වගේ පිටිපස්සෙන් ඉන්නවා. ඉතින් අපි අහලා බලමු තරගයේ යන සූදානම යෝගේ කණ්ඩායමේ කන්ඩිෂන් එක ගැන. කොහොමද අයිබෝන්? අයිබෝන් ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් සාලිත ජයසිංහ බොහොම අපූර්වට සංවිධානය කරන තරගමාලාව මෙවර 2026 වර්ෂයේ තවතරයි. ඉතින් කියවර පැවති තරගමාලාවේ අපි ශූරයන් බවට පත් වුණා නෙක්සස් ලංකා කණ්ඩායම. මෙවරත් අනිවාර්යයෙන්ම අපි බලාපොරොත්තු වෙන ප්‍රථම තරගයේ දැන් ජයග්‍රහණය කළා. අපි බලලා ඉදිරි තරඟ කිහිපයක් ජයග්‍රහණය කරන දක්ෂ කණ්ඩායමක් පෙර පරිදි ගිය වර්ෂයේ නායකයා ඉන්නවා. ගිය වර්ෂයේ තරගමාලාවේ වීරය වෙච්ච ක්‍රීඩක අප කණ්ඩායමේ ඉන්නවා. ඉතින් සියලුම ක්‍රීඩකයන්ගේ සමන්විතයි බලාපොරොත්තු මේ වසරේ තරගාවලිය ජයග්‍රහණය කරන්න. නෙක්සස් ලංකාවේ සුබවදනවා. අපි කිව්ව කණ්ඩායමේ සූදානත්වය ගැන කට්ටිය කන්ඩිෂන් ගැන කිව්ව ක්‍රීඩකයන්ගේ. විශේෂයෙන්ම අප කණ්ඩායමේ සංයුතිය බලව දකුණත් පිටිකරුවන් ඒ වගේම වමත් පිටිකරුවන් ඒ වගේම පන්දු සංකලනය සහිත පන්දු යනන් වේගයෙන් පන්දු යනන් සියලු දෙනාම සංකලනය සහිත කණ්ඩායමක් සිටින ඉතින් බලලා 2026 වසරේ ගිය වර්ෂයේ වගේ වෙනසක් කරන්න නෙක්සස් ලංකා කණ්ඩායම. ඔන්න ලක්ෂ 4 එළියන්න අද තිබු සුබවදන ඔල්රෙඩි ඉතින්. මම ඇවිල්ලා ඉන්නවා ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තරගාවලිය තවත් සුළු විසුළු කරන ටීම් එක. මේ ටීම් එකේ නම මොකද? අදුරුගල ලකී ස්ටාර්. අදුරුගල ලකී ස්ටාර්ගේ නායකතුමා මගේ මේ පිටිපස්සේ ඉන්න කණ්ඩායමක් ඉන්නවා. අපි අහලා බලමු තරගය ගැන මේ සූදානම් පිළිබඳව. ඉතින් ආයිබෝවන් කොහමද? හොඳයි. හොඳ තරඟමාලාවක් ක්‍රියාත්මක වෙනවා ඉංග්‍රීසි මහජන ක්‍රීඩාංගණේ. අදගේ මැද ඔන්න සූරදාය දිනා ගන්න අවස්ථාව දිනවා. අදෝදින් සුබව හරි ටීම් එක ගැන මට මතක් කරමු කණ්ඩායම ගැන. ඇත්තටම හොඳ ටීම් එකක් ඉන්නවා. සමබර හැම පැත්තෙම අපි ලොකු ගේමක් ගහන්න පුළුවන් කියලා මට විශ්වාසයක් තියෙනවා. එළගිරි මේ අදුරුගල ලකී ස්ටාර්. ඔන්න මේ ටීම් එක නම මගේ පිටිපස්සේ ඉන්නේ. එහෙනම් හදවතින්ම සුබ වුණා ඔයගොල්ලන්ටත් වැඩ කරගෙන යන්න. එහෙනම් බයි. කොහොමද අයිබෝන්? හොඳයි. අයිබෝවන් මොකද ඉන්නේ තරගයේ? තරගය ඇත්තටම තරගකාරී ඉන්න ටීම් ඔක්කොම ටීම් 14ක් ඉන්න ටීම් 14ක්. ටීම් 14ම හොඳයි. අපි මේ පාර 2026 ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තරගමාලාව ජයග්‍රහණය කරන අදහස් තියෙන අනිවාර්යෙන් ජයග්‍රහණය කරනවා. ලක්ෂ 4 උත්තර කප්පේ උස්සන අනිවාර්යෙන්ම ලකිස්ටා ක්‍රීඩකයන්ට කියනවා හැමෝම හොඳ ක්‍රීඩකයෝ ටිකක් ඉන්නේ සමබර ක්‍රීඩකයෝ ටිකක් ඉන්නේ ගේම සෙල්ලා කරනවා චැම්පියන් එක උස්සමු කියලා තමයි කියන්නේ. නේද අදෝදිම සුබදනවා අද්රුගල ලකී ස්ටාර්ගල මොනදී මං ඇවිල්ලා ඉනවා ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තරගාවලියේ යෝධ කණ්ඩායමක් එක්ක. ඒන සයිස් එක අනික යෝධ ටිකක් ඉන්නේ මේ ඩී වෙලි ටීම් එකේ අපි කතා කරලා මාන්‍ය නායකත්වයට එක්කම කණ්ඩායම ඉන්න මුළු කණ්ඩායම අපි අහලා බලමු මොකද හිතන්නේ ප්‍රීමියර් ලීග් තරගාවලිය ගැන කොහොමද දුවා මේඩෙන්නනේ කොහෙන්ද මේ නායකයෝ හොයන්නද එන්න මේ නායකතුමා ඔන්න ඩී වැලිසේ නායකතුමා ඉන්නේ අයිබෝ කෝල් ඉතින් මොකද හිතන්නේ ඩී වැලිස් ටීම් එක ගැන ටීම් එක ගැන අපි හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා අනිවාර්යෙන් තරගාවලිය ජයග්‍රහණය ගන්න තමයි අපේ ප්‍රධාන බලාපොරොත්තු. ලක්ෂ 4 ගෙදර අරන් යනවා. අයිබෝන්. ඩීඑස් ටීම් එක කවුද පිටිකරුවෙක්ද? බැට්මන්. කලින් ජයග්‍රහණ අරගෙන ගියා කොහොමද? ඔයාගෙන පොඩ්ඩක් කිව්ව ඉස්තර ගියා අපිට. ඉතින් ජයග්‍රහණය කළා තියෙනවා කන්දරපිටියේ ප්‍රීමියර් ලීග් එකේ අපි අවසාන ෆයිල් එක ගනගෙන ෆයිල් එකක් දෙනවා. ඔයා මැච් එක ගන්නකොට ගෑනලම එනවා වටේට වෙනවලු. මට අන්නරේ කිව්වේ. ඒ කිව්වේ ඒක ඉස්තර ගියා. ඒක ගෑනලමගේ ආකර්ෂණය දිනා ගන්නවා. දී වැලිසේ මෙයාගේ ළමයි ඉන්නේ. අර කොට කිව්වේ ඒක ඉස්තර ගියා. ඒක කතන්දර අර හිරෝඩින් කියන එක මතක ගන්නවා. ඉතින් වාගේ ඉතන දක්ෂතාවයක් තියෙනවා අපි දන්නවා. එහෙම ලොකු එකක්. ඔය ඩී වැලිස් කණ්ඩායමට සුබපතර තරගය ජයග්‍රහණය කරන්න කියලා. එහෙනම් අපි already bye. මොකද අපි එකතු වෙලා ඉන්නේ ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තරගාවලියේ මහජන ක්‍රීඩාංගණයේදී මේක මාරම වැඩක් ඉතින් ඔන්න ඉංග්‍රීසි 4 වෙනි පාර තමයි ඉතින් මේ වැඩේ කරන්නේ ඉතින් ඉංග්‍රීසි දෙවනක් කරන වැඩක් ඉතින් අරුණ ටීවී අපි එකතු වෙලා ඉන්නවා ඉතින් ඔන්න අපිත් එක්ක හැමදාම එකතු වෙන්න කියලා ඉතින් ආරාධනා කරනවා ඉතින් මේ වගේ ලස්සන වැඩක් එකමුතුවක් එක්ක තියෙනවනේ අපි අනිවාර්යයෙන්ම ඕගොල්ලෝලාට අපි අනිවාර්යයෙන් එකතු කරගන්න මේ වගේ ලස්සන වැඩක් තිබ්බ අපිට කතා කරන්න අපි අරුණ ටීවී සතුට විනෝදය මේ සෑම දෙයක් සමගින් ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තරගාවලිය තවත් සුපිරිම දස්වැ සෙට් එකක් කිව්වොත් මම ඉවරයි මේ ඒන්ජල් කේක් මේ මගේ පිටිපස්සේ ඉන්නේ ඒන්ජල් කේක් ටීම් එකේ එන්න නායකතුමා මේ මැනේජර් මේ ඇසිස්ටන්ට් මැනේජර් මේ සෙට් එකක් එක තමයි යන්න ඒන්ජල් කේක් තරගාවලියේ ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තරගාවලිය අපි අහලා බලමු කණ්ඩායමේ සූදානම් වෙන අයිබෝවන් කෝල් අයිබෝවන් අපි අද ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් එකේ ඉන්නේ
මම හිතනවා කණ්ඩායම් කොට අසුදා උද්‍යෝගයෙන් ඉන්න වෙලාවක අපිත් ගේමක් දෙන්න බෝපිනා ඇවිල්ලා ඉන්නවා. ඉතින් මොකද ඉන්නේ කප් එක ගෙදර ගිහින් අක්ෂාතර හෙට උදේ වෙච්ච කප් එක අපි අරන් යනවා. අනිවාර්යෙන් ඔන්න චැලෙන්ජ් කරනවා. දැන් අතරවන්නේ ඒන්ජල් කෙනෙකුත් චැලෙන්ජ් කරනවා. අපි යමු මැනේජර් ගාවට. කූල් අයිබෝ. මොකද හිතන්නේ ටීම් එක ගැන මේ දවන්ත වැඩේ ගැන මොකද හිතන්නේ? ඒතරම සතුටුයි. කොල්ලෝ ටික හොඳයි. ඉතින් ගේමක් දෙන්න බලනවා. උත්සාහ කරනවා ඉතින්. මොකද නම ඒන්ජල් කේක්. ඒන්ජල් කේක්. ඊට තංගර කේක් සෙට් එකක් මේ ඉන්නේ. ඉතින් මේ අපේ මැනේජර් මේ ඉන්නේ. මෙන්න ඉන්න ඒන්ජල් කේක් කණ්ඩායමේ නායකයා. අයිබෝන් කොහොමද? අයිබෝන්. ඉතින් ටීම් එක ගැන හොඳ සෙට් එකක් ඉන්නවා අපිට. හොඳ ගේමක් තමයි ලවුත් තියෙන්නේ. කප් එක ගෙදර ගෙනියවද? අනිවාර්යයෙන්. අක්ෂාතර මොකද ඉන්නේ මේ ජාත්‍යන්තර වැඩේ ගැන මේ SMS වලින් මේ ඉංග්‍රීසි ක්‍රියාත්මක වෙන්නේ. අපේ ශාලිකායිගේ මැදිහත් මේ කරන වැඩේ ගැන මොකද හිතන්නේ? කල්දාසිය අපි අපූර්ව කගීලා වුණා ලස්සනවා. ඉතින් හොඳ තරංගාවලියක්. ඒක හැමෝටම කතා කරලා ඉන්න බලන්න. ලස්සන වැඩක් කරන්නේ. මේ ඉංග්‍රීසියට කිව්ව පසන්තය කියලා කියන් තියෙන්නේ. මට මේ කවුරු ටීම් එකේ කෙනෙක් වා සෙල්ලනවා ගෑල් ළමයි පේනවලු පිටේ. ඉතින් මොකක්ද ඒකට කියන්නේ? මෙන්න නාගේ මේ නාගේ මෙන්න නාගේ. නාගේ. මම පිටිකරණයේද බෝලින්ද උන? බෝලින් බැටින් දෙකම තියෙනවා. බෝලින් බැටි. ඉතින් අනිකරණ ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ අපේ ලංකාවේ ක්‍රීඩකයෝ ඉතින් මොකක්ද ඉන්නේ බැටේ ගන්න? හොඳයි තමයි මාලාව. මේ වගේ තම අවුරුද්දම ගන්න. අද කොහොමද වගේ තරංගයට වගේ කොහොමද සූදානම්? ඔපරේම් මගේ ටීම් එක නිමන් කරනවා. ඒන්ජල් කේක් වෙනුවෙන් වැඩේ කරනවා. එහෙනම් සුබ පදනවා වැඩේ කරන්න. එහෙනම් අද දින සුබ වෙනවා. ඔනේදී සතුට විනෝදය මේ හැම දෙයක්ම අරගෙන එන ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තරගාවලියේ තවත් දක්ෂ කණ්ඩායම් මාත් එකතු වෙලා ඉන්නවා. මේ වෙන කවුරුත් නෙවෙයි හල්වතුරේ ඉෂාන්ගේ ටීම් එක තමයි. ඉෂාන් සැලොන් ටීම් එකේ මාත් එක ඉන්නදී මේ කණ්ඩායම හොඳ තරගකරුවෝ අද තරගවදින සූදානම්. අපි කතා කරලා බලමු ඒත් එක්ක කොහොමද වැඩේ එන්නේ කියලා. අයිබෝවන් කොහොමද? අයිබෝවන් හොඳයි. හොඳ සූදානමක ඉන්නවා. කියමු තරගය ගැන පොඩ්ඩක් කියමු. තරගාවලිය ගැන හොඳ සූදානමක ඉන්නවා. ක්‍රීඩකවරු 12 දෙනෙක් අපි තෝරගෙන කොහොමද කට්ටිය එකතු කරගත්තේ පොඩ්ඩක් කියමු. ලස්සන වැඩේ ගැන. ඔව් එකතු කරගන්න ඉතින් ලොකු ගේමක් දෙන්න උනා. හොඳ 12 දෙනෙක් ඉන්නවා. හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඉස්සතේ යන්නේ අපි ආවේ. ලොකු තරගයක් දිලා සූරතාව වීම කරගන්න තමයි අපි උපරිම උත්සාහ කරන්නේ. ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තරගාවලිය ගැන මේ විදියට සාර්ථක විදියට පැවැත්වීම ගැන ඔබතුමාට මොකක්ද හිතෙන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි මේ ප්‍රදේශයේ පළවෙනිම ප්‍රීමියර් ලීග් මේ තරගාවලිය ගෙනාවේ ශාලිත ජයසිංහ. ඒ නිසා ඔහුට තවත් ඉදිරියට ප්‍රීමියර් ලීග් සංවිධානය කරන්න සුබ පතනවා. අපි මේ තරගාවලි තුනේම අපි ක්‍රීඩා කරා. හොඳින් තරගාවලි තුනම පැවැත්තුවා. මේ ජයග්‍රහණ ගැන පොඩ්ඩක් කියමු. ඔබගේ කණ්ඩායම ලබා ගන්න. අපි අවසන් කණ්ඩායම අතරට පමණයි අපිට එන්න ලැබුණේ. අපි මේ පාර උපරිම උත්සාහ කරන්නේ සූරතාව දිනා ගන්න තමයි කණ්ඩායමේ සියලුම දෙනා එක්ක අවුල්. ඉතින් අදවතින්ම සුබවදනවා ලක්ෂ 4 අරගෙන ලෙජෙන්ඩ් වෙලාම අල්ලතුර ගන්න කියලා සුබවදනවා. ඉතින් කොහොමද මම යමු ටීම් එකේ නායකතුමා ඔන්න ඉෂාන් සැලුන් ටීම් එකේ නායකතුමා මාත් එක්ක වෙලා ඉන්නවා. අයිබෝවන් කොහොමද? හොඳයි. ඉතින් මොකද හිතෙන්නේ මේ වැඩේ ගැන? වැඩේ නම් හොඳට යනවා. ලස්සනයි. මාත් මේ පළවෙනි පාර තමයි ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් ක්‍රීඩා කරන්නේ. අපි බලාපොරොත්තු වෙනවා අනිවාර්යෙන් මේකේ ශූරතාවය අරගෙන අපේ කළමනාකාරතුමා එන්නේ කල්පනා වෙන්නේ එන්නේ ඇංගිලා ඉන්න මේ ඉෂාන් ටීම් එක ඉෂාන් එන්නේ කල්පනාකාරතුමා මෙන්න මෙයා පොඩ්ඩක් බයලා ඉන්න. අයිබෝවන් කොහොමද මොකද ඇංගින්නේ? අයිබෝවන් මොකද හිතන්නේ? ඉෂාන් ඔන්න ටීම් එකක් ආ ඉල්ලලා තියෙනවා අල්වතුරෙන් ඇවිල්ලා. මොකද හිතන්නේ මේ ගැන? 14 දෙනෙක් එක තරගව දින්නේ. ඉෂාන් ටීම් එකක් මයිල ඉන්න ඔන්න මෙන්න මේ කට්ටිය බලා ගන්න. මේ ඉෂාන් ටීම් එක අල්වතුරේ මොකද හිතන්නේ වාගේ සතුට ගැන පොඩ්ඩක් කියමු. දැන් ඉතින් සතුරු ඉතින් කොහොම හරි මැච් එක දිනන තමයි බලන්නේ. බලන්න. ක්‍රිකට් නම් ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තමයි නේ. ඉතින් දැවන්ත වැඩක් සංවිධානය කරලා දෙනවා. ඒ සාලි දයදී යාලත් ඒ සතුටත් එක්ක ඉතින් අපි සමුගන්න ආවේ මේ හල්වතුර ටීම් එක ගානේ ඉන්නේ ඔන්න 14 දෙනෙක් එක්ක ඔන්න තරගවදින ගිහින් අපි බලමු මේ වැඩේ කොහොමද වෙන්නේ කියලා. නම් බයි. ඔන්න ඉතින් ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තරගාවලිය වර්ණවත් කරන දෙවනක් කරන තවත් සුපිරි සෙට් එකක් මාත් එක්ක වෙලා ඉන්නවා. මේ වෙන කවුරුද නෙවෙයි. එහා පැත්තත් හල්වතුර මෙහා පැත්තත් හල්වතුර. මේ හල්වතුරේ කවුද? ශාන් එන්ටර්ප්‍රයිසස් ඔන්න කලමනාකාරලා මාත් එක්ක වෙලා ඉන්නවා. මගේ වයසේ ඔන්න කොල්ලෙක් තමයි ඉතින් මේ කලමනාකාරලා වෙන්නේ. කොහොමද? මොකද වෙන්නේ? හොඳින් ඉන්නවා. මොකද ඉන්නේ ටීම් එක කියලා? හොඳට හොඳ ගේමක් දෙන්න කොල්ලෝ ටිකක් ඉන්නවා. අද දිනනවාද? අද දිනනවා කොහොම හරි ලක්ෂ 4 කට දෙනවා. දෙනියනවා. ජයලගම ටීම් එක සාම් එන්ටර්ප්‍රයිසස් ගැන පොඩ්ඩක් කියමු. මගේ ටීම් එකේ ඉතින් හොඳ දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා.
අනිස් ඒ වගේම සන්තෝෂ් ඔය කට්ටිය කවුද හොඳ බැට්මන් කවුද මෙතන ඔක්කොම ලෙජන්ලා නේද ඒනොත් දෙන්න පුළුවන් ඔන්න සෙට් එකක් තමයි සාන් ඉන්ටර්ප්‍රයිසස් අල්ලගල අපි කවුද නායකයෝ මෙන්න නායකතුමා අයිබෝවන් කොහොමද හොඳයි මොකද ඉතින් තරගය අවුලන්න මේ සේප්ටි යනවා අයියේ ඒක යනවා නේද ඔබතුමා නායකතුමා කොහොමද කට්ටියගේ දක්ෂතාව අපිට පොඩ්ඩක් කියමු අවුලන්න ඔබට ශ්‍රී ලංකාවේ කට්ටිය එක ඔන්න සාන් ඉන්ටර්ප්‍රයිසස් තරගය ජය ගන්න කියලා අද උදේ කියනවා හොඳයි ඒක දුන්නේ අපිත් එක සාන් ඉන්ටර්ප්‍රයිසස් ටීම් එකේදී මේ වගේ ලස්සන දැවන්ත වැඩක් වෙන්න ඕන ඉන්දිරියේදී අනිවාර්යයෙන්ම එකතු වෙන්න ඉතින් මේ අපි සමුගන්න ඕනේ සාන් ඉන්ටර්ප්‍රයිසස් ටීම් එකේ කට්ටියන අපි ගිහලා බයි 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 ඔන්න ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තරගාවලිය බලන්න ආපු ලස්සන ප්‍රේක්ෂකව මාත් එක්ක එකතු වෙලා ඉන්නවා ඉතින් අපි අහලා බලමු අරුණ ටීවී අහලා බලමු කොහොමද යාගේ මොකක්ද හිතෙන්නේ යාට කියලා කොහොමද ඔබතුමියද මොකද හිතෙන්නේ මේ තරගය ගැන සතුටුයි. කොහෙන්ද එකතු වෙන්නේ පොරගහේ. මොකද අනිවාර්යයෙන් උත්තර දෙන්න මහත්ය සෙල්ලම් කරනවා නේ බලන්න. ඉතින් මේ වගේ තරගයක් මේ වගේ ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් එකේ ඉංග්‍රීසි දාපු එක ගැන බුදුමනේ මොකක්ද හිතෙන්නේ සතුටුයි ඉතින්. අත තනිවදේ උත්තර දෙන්න විදිය සතුටුයි හොඳයි ඉතින් අත හොඳ රස විඳින ප්‍රේක්ෂකයන් අපි ඔන්න ඉතින් මේක අත්‍තරම් පිස්සු වෙන වැඩක් මුළු ග්‍රවුන්ඩ් එකම ඔන්න ප්‍රේක්ෂකයන් පිරිතිරි කියලා දිනවා මාත් ඒක තවත් ප්‍රේක්ෂකයෙක් එකතු වෙලා ඉන්නවා අපි අහලා බලමු එයාගෙන් ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තරගාවලිය ගැන මොකද දෙන්නේ කියලා කොහොමද අයිබුවන් අයියෝ. මොකද හිතන්නේ ඇත්තටම හොඳ වැඩක්. කියන්නේ සතුටුයි ඉතින්. ඔබතුමී කොහෙන්ද අපිට එකතු වෙන්නේ මම ඉංග්‍රීසි. ඉංග්‍රීසි මේ වගේ දැවන්ත වැඩක් සංවිධානය කිරීම ගැන ඔබතුමීට මොකක්ද හිතෙන්නේ ආඩම්බර ඇත්තටම ඉංග්‍රීසි. මේ වගේ වැඩක් කරන එක ගැන. අද මේ ටීම් එක කාගෙන් නියෝජනය කරන්න බලන්නේ අයිසිස් සෝෆා ටීම් එකේ. ජයග්‍රහණය කරන්න කියලා ක්‍රීම් ප්‍රාර්ථනා කරනවා එහෙනම් අපි ගිහින් නම් බයි බයි අනිත් ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තරගාවලියේ ජයග්‍රහණය කරපු ටීම් එකක් ඉන්නවා වෙන කවුරුත් නෙමෙයි අයිසී සෝපා මම හරියද අයිසී සෝපාගේ ඔන්න කලමනාකරු මැනේජර් ඉන්නවා මාත් එක්ක එකතු වෙලා කොහොමද අයිබෝන් මොකද හිතන්නේ තරගය ගැන අපිට යත්තම අපිට ප්‍රථම තරගයේ ජයග්‍රහණය කරා කියන තරගයක් ගේමක් නෑ මම හිතන්නේ හරි කියමු තරගය ගැන කියමු හොඳට සෙල්ලම් කළා කැප්ටන්ගේ හොඳ ඕවරයක් දැම්මා ඉතින් හොඳට බැට් කළා ඔක්කොම හොඳට පර්ෆෝමන්ස් කරා ඉතින් කට්ටියගේම එකමුතු ගමින් හොඳ ගේම් එකක් ගාලා වින් කළා මොකද හිතන්නේ ඉංග්‍රීසි මේ වගේ ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තරගාවලියක් මේ විදිහට ජයග්‍රහණය පැවැත්වෙනවා මොකද හිතන්නේ ගැන පොඩ්ඩක් මතක් කරමු ඕකේ තුන්වෙනි පාර දැන් ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් එක කරන්නේ පළවෙනි පාර අපි ෂූරයෝ දෙවෙනි පාර තර්ඩ් ප්ලේස් එකක් මේ පාරත් අපි ඉතින් වින් කරන්න තමයි try කරන්නේ කවුද එන්නේ පොඩ්ඩක් අයිබෝන් කූල් මොකද හිතන්නේ අනේ කතා කරල්ල කූල් අයිබෝන් ඉතින් ඔන්න පොඩ්ඩක් අපිත් එදලා ඉන්නවා මෙන්න අපේ තරගයේ ජයග්‍රාහී නායකතුමා ඉන්නවා අපිත් එක්ක නායකතුමා මොකද වෙන්නේ ඔන්න එක තරගයක් දින්නා ඉතින් සතුටුයි ඉතුරු ටිකක් දිනන් තමයි try කරන්නේ ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තරගාවලිය ඔන්න දැන් දිවා රාත්‍රී තාංගේ රාත්‍රිය උදා වෙලා තින්නේ අපි බලමු රාත්‍රියේ කොහොම වෙයිද අපි යමු කට්ටියකට ගිහිල්ලා බලමු ඔන්න ක්‍රීඩා කරනවා ඉතින් මේක මාර වයිබ් එකක් තියෙන්නේ අනිවාර්යයෙන්ම බලන්න එන්න ඕන තරක් ඉතින් අපි යමු කොහොමද මේ රාත්‍රියේ වැඩ කටයුතු දිගන්නේ එන්න මාත් එක්ක මොකද ඉංග්‍රීසි මේ රාත්‍රියේ දෙවනක් ගානේ මාත් එක්ක එකතුලා ඉන්නවා හොඳ ප්‍රේක්ෂකයෝ මේ වෙන කවුරුත් නෙමෙයි ඉංග්‍රීසි හොඳ ව්‍යාපාරික හිතවතෙක් මේ වෙන කවුරුත් නෙමෙයි අයියේ කොහොමද මොකද වෙන්නේ අවුලන්න නියමටම මේ ක්‍රීඩාව කරගෙන අවස්ථාවක් අපිත් ඇත්තටම කැමති මේ වගේ දේවල් ඉංග්‍රීසි කරනවට අපි මාර සතුටුයි සාල්සයි අපි මැදිහත් වෙලා මේ වගේ දේවල් කරනවට සුපිරි වැඩක් ඉතින් අයියා අපිට කියන්නකෝ මේ ප්‍රේක්ෂකයෙක් කියලා මොකද්ද කියන්නේ මේ ගැන මාර සතුටුයි මේ වගේ දේවල් අපේ නගරේ කරනවට මාර සතුටක් තියෙනවා මේ වගේ ජාත්‍යන්තර අත්දැකීමක් මේ IPL ගාන සෙල්ලන්න ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තරගාවලිය ඉතින් මේ වගේ දේවල් මේ ගමට ආපු එක පුදුමයි මාර සතුටක් තියෙන මේ වගේ දේවල් අපේ ගමට ආපු මේ සතුට මූණෙන්ම පේන ඔන්න මදුක අයියා තමයි අපිත් ඉංග්‍රීසි හොඳ ව්‍යාපාරී අපේ මදුකේ සමුදේ බයි බයි කලගිරි මොකද ඉංග්‍රීසි මහජන ක්‍රීඩාවේ දෙවනක් වෙන්න ඕන සෙනග එනවා ඉතින් මේ පැත්තේ එන්ට්‍රස් එක පත්ත බිසි හරිම බිසි ඉතින් එන්ට්‍රස් එක අපිට ඒක වෙන ප්‍රේක්ෂකයෙක් ගොඩක් අපි මේ හැමදේත් එක්කම කතා කරන් තමයි හදන්නේ ඉතින් අපි මුලින්ම අහමු මෙයාගෙන් කොහොමද මොකද හිතෙන්නේ මේ ගැන හොඳයිද නරකයිද හොඳයි මොකද හිතෙන්නේ හොඳයිද නරකයිද මේ වැඩේ ගැන මොකද සුපිරි කොහොමද වැඩේ
එක්සලන්ට්. මොකද හිතන්නේ වැඩේ? නියමයි. මොකද හිතන්නේ? පාට ගෝල්ටි. පට්ට ගෝල්ඩි. පට්ට. පාට ඔන්න ඉතින් මේ වගේ අදහස් වලින් මොකද හිතන්නේ? සුපිරි. සුපිරි. තනි වශයෙන් නම් මේ උත්තරෙට කියන්නේ මේ ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තරගාවලිය ඔන්න හැඩ වැඩ කරලා ඔන්න පොඩ්ඩක් විවේක ගන්න ක්‍රීඩකෙක් මාත් එක්ක උලා ඉන්න මේ සාන් එන්ටර්ප්‍රයිසස් ටීමේ ක්‍රීඩකෙක් ඉතින් අපි අහලා බලමු. මොකද හිතන්නේ ක්‍රීඩා කරපු ඒ විලාසය ගැන අපි පොඩ්ඩක් අහලා බලමු එතුමාගේ. කොහොමද? හොඳයි මේ තරගයට හොඳින් මොහොන දුන්නා. නමුත් අපි මුල් තරග දෙක පරාජයටපත් වුණා. අපි ඉදිරි තරග දෙක හොඳින් ක්‍රීඩා කරලා අවසන් තරගයට එන්න තමයි බලාපොරොත්තු. තාමත් ගේම අතාරලා නැහැ. ලක්ෂ 4 අපේ නේද? තාම ගන්න පුළුවන්. අතහැරලා නැහැ. අපේ ක්‍රීඩකයෝ ටික හොඳින් ප්‍රබෝධයෙන් ඉන්නවා. ඊළඟ තරගයේ අනිවාර්යෙන් ජය ගන්න තමයි අපේ බලාපොරොත්තු. මොකද හිතන්නේ මේ ඇවිල්ලා ඉන්න ජනගහන දැක්කම ඉන්ට්‍රස්ට් එකේම තනිකර පිරලා තින්නේ. පිරලා ඉතිරිලා. මොකද හිතන්නේ ඒ ගැන? චුට්ටක් කියමු අපි. අපේ ඉංග්‍රීසියේ කොහොමත් ක්‍රිකට් වලට ගොඩක් වැඩි කට්ටියක් ඉන්නේ. සාහිත්‍ය ජයසිංහ කියන්නේ වැඩක් කරොත් ආයි පිළිවෙලටම වැඩක් කරන අපේ ක්‍රීඩකයා මගේ සහෝදරයා. ඉතින් අපි හිතනවා මේ තරග මාලාව ඉදිරියේදී ඊටත් වඩා හොඳට සාහිත්‍ය ජයසිංහ පවත්වයි. හොඳයි. මේ වගේ මහන්න දිනා අරුණ ටීවී එක ගැන මොකද හිතන්නේ? දවස පුරා ඔයගොල්ලොත් එක්ක දුවලා ඉන්න අරුණ ටීවී එක ගැන පොඩි වචන කීපයක් කියමු. ඔයා ගොඩක් මහන්සිලා මේ වැඩේ කරගෙන යනවා. මම දැක්කා අත උදේ ඉඳන් වේග මහන්සිලා ඉන්න වාගේ ෆැමිලි ඉතින් ඒගොල්ලන්ට අපි සුප්පාදනවා මේ ගමන ඊට වඩා ඉදිරියට ගිහින් මිනිස්සුන්ට මීට වඩා හොඳ දේවල් රටට දායාද කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම හදවතින් ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යයෙන් උනේ ආශිර්වාදات එක්ක අරුණ ටීවී අපි හැමදාම ඔයගොල්ලොත් එක්ක ඉන්නවා. ඉතින් ඔයගොල්ලොත් මේ වගේ ලස්සන සුන්දර වැඩකට අපිට කතා කරන්න. ඉතින් අපි අරුණ ටීවී මේ විදිහට තමයි ඉන්නේ. ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තරගාවලිය හැඩ වැඩ වෙන්නේ. හොඳයි ප්‍රීමියර් ලීග් තරගාවලිය ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තරගාවලියේ පේජ් එක ප්‍රතිචාරව ඉන්න අඩුවක් නැහැ. මාත් එක්ක ඔන්න තව තරුණ දෙන්නෙක් එකතු වෙලා ඉන්නවා. අපි අහලා බලමු මේ ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තරගාවලිය ගැන මොකද හිතන්නේ කියලා. කොහොමද ඉතින් අයිබෝන්? අයියෝ මොකද හිතන්නේ තරගය ගැන? හොඳයි ඇතුළත හොඳට යනවා මැච් එක නවත්තන්න කට්ටියක් ඉන්නවා සාමාන්‍යයෙන් හොඳයි. ඉතින් අයිබෝන් කොහොමද? අයියෝ මොකද හිතන්නේ තරගය ගැන අපිට කියමු පොඩ්ඩක්. ඇත්තටම හොඳයි. ඉතින් අපි මේ දැන් තමයි ආවේ නම් මේ හොඳයි උදේ ඉඳන් මොකද කරේ මේ පෙරෙන්න? පන්ති හරි හරි කිව්ව. මේ හොඳයි. ඉතින් ඇත්තටම හොඳ අත්දැකීමක් මේ ගමේ තරුණයට ඇවිල්ලා සෙල්ලම් කරන්න ඇත්තටම හොඳ අත්දැකීමක්. උදේ ඉඳන් බලනවා නම් අපි උදේ ඉඳන් බලන වෙනදට මේ දවස් දැයට ඉන්නේ. මේ ඇත්තටම හොඳයි. හොඳ වැඩක්. උනෙන් පල්වැඩි සම්දර්ශන නැති දෙයක් නෑ. මේ ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තරගාවලිය තමයි ඉතින් මෙලෙස වර්ණවත් වෙන්නේ. අද රාත්‍රියේ වුණ දෙවනක් කරනවා. ඉතින් අද දවල් උදේ ඉඳන් උදෑසන ඉඳන් එක දිගටම මේ විදියට නොනවත්වාම ඉතින් මේ ක්‍රීඩා පිටිය වර්ණවත් වුණා. අපි බලමු ඉතින් තනින් තනට ගිහිලා මොකද වෙන්නේ ඉතින් ඉංග්‍රීසි පැත්ත කියලා එන්න යන මාත් එක්ක. ඔයදී ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තරගාවලිය හිතා ගන්නවත් බැරි වෙන ප්‍රේක්ෂක ප්‍රචාර රසක් කියලා ඉතින් මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා විජේ කුමාර එන්ටර්ප්‍රයිසස් එකේ ටීම් එකේ ප්‍රධාන ක්‍රීඩකයෙක්. ඉතින් අපි කතා කරලා බලමු. දැන් පොඩ්ඩක් වෙහෙස කරලා ඉන්නේ. ඒත් අපි කතා කරමු. උදේ පාම් පිටියේම නාගෙන ඉඳී දැන් පාම් පිටියක් පොඩ්ඩක් වෙරිලා ඉන්නේ. ඉතින් කොහොමද? හොඳයි වරදක් නැහැ ඉතින්. ඉතින් මොකද හිතන්නේ තරග ජයග්‍රහණය ගැන? තරග දෙකක් ගැහුවා. තුනක් නේ. තුනක් ගැහුවා අපි එකක් පරාදයි. දෙකක් දිනුම්. පරාදින මොකද්ද බලපො හේතුව? ඇත්තටම අපේ අඩුපාඩු ගොඩක් තිබුණා. කට්ටිය දෙක හදාගෙන ඉස්සරහට යන්න තමයි දැන් දැන් ලක්ෂ 4 දැන් වතුරේ තාම නැද්ද? අපි තාම කට්ටිය සෙට් වෙලා ඉන්නේ ගේම ගහන්න. ගැම්මෙන් තමයි ඉතින් නැවත සුබෝදු විජේ කුමාර එන්ටර්ප්‍රයිසස් ජය අපේ ටීම් එක ගෝල් ටිකට ඔක්කොටම ගැම්මෙන් ගේම ගන්න පුළුවන් අනිවාර්යයෙන්. සුබවැතුම් ගෝල් ටිකට ඔක්කොම. ඕනේ මේ අපි එක්ක එකතු වෙලා ඉන්නේ විජේ කුමාර ටීම් එකේ ඔන්න ප්‍රධාන ක්‍රීඩකයෙක්. ඉතින් ගොඩක් මහන්සි අපි යමු මේ පැත්තේ ඉන්න කට්ටිය මෙන්න දුවනවා. මේ ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තරගාවලියේ නිහඬව රස විඳින අපේ මාව කෙනෙක් අපිට හම්බුණා. අපි කොහොමද මොකද ඉතින් තරගය? ඇත්තටම තරගාවලිය හොඳයි. ඉතින් හොඳ සංවිධානයක් කරලා තියෙනවා. ලස්සනට වැඩි කරගෙන යනවා. ඉතින් හොඳයි. අපි සුබපතමු මේ ඉන්න කට්ටිය ජයග්‍රහණය වෙනුවෙන්. සුවපතනවා. ඉතින් තවත් මේ තරග මාලාවල් තවත් ඉදිරියට පවත්වාගෙන යන්න ධෛර්ය ශක්තිය ලැබේ වගේ ඉතින් අපි
ප්‍රාර්ථනා කරන සුබවසන යෝගී. හදවතින්ම සුබ මම කොහොමද? ඉතින් මොකද වෙන්නේ මේ දවස්වල? මේ දවස්වල ඉතින් මැච් එක බලාගෙන ඔහොම ඉතින් ඉන්නවා කට්ටියක්. මොකද ඉතින් මේ වගේ ජාත්‍යන්තර මට්ටමේ තරඟාවලියක් මොන ඉංග්‍රීසි නගරේ තමයි මේ පැවැත්වෙන්නේ. මොකද ඉතින් මේ ගැන? ඇත්තටම ඉතින් දැන් ඉන්න වරපුරත් එක්ක බැලුවාම මේ වරපුර මේ වගේ දෙයක් කරගෙන යන්න ඕනේ. මේ වගේ පිට්ටනියක් තියෙන එකත් වටිනවා උගම්ම. ඊටගෙන්ටත් බොහොම හොඳ තැනක් හම්බෙලා තියෙනවා. මේ වගේ දෙයක් කරගෙන යන එක හොඳයි. ඉතින් මේ අපේ මාමල දෙන්නගේ ඉතින් ඒ වචන වලින් ඇත්තටම ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඔනේ ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තරඟාවලිය නෝ ඉන්ට්‍රස්ට් එකට යන්න හිතා ගන්න බැරි වෙන පිළිගැනීම මාත් එක්ක ඔන්න තව අපේ අයියා කෙනෙක් එකතු වෙලා ඉන්නවා. ඉතින් මොකද ඉතින් තරඟය ගැන? ඉතාම සතුටුයි. ඉතින් කොල්ලෝ ඔක්කොම එකතු වෙලා හොඳට තරගයක් දෙනවා. ඉතින් සතුටුයි මේ වගේ දෙයක් වෙන එක පිළිබඳව. ඔන්න මේ ප්‍රීමියර් ලීග් තරඟයවත් එකතු වෙන්නේ. මම එකතු වෙන හඳපාංගුට. හඳපාංගුවට වෙන හඳපාංගුවට නම් තමයි ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තරඟාවලිය නරඹන්න ඇවිල්ලා. මොකද හිතන්නේ මේ ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තරඟාවලිය මේ අතිසාර්ථක විදිහට පැවැත්වෙන්නේ මොකද හිතන්නේ ඒක? ඔව් ඉතාම සතුටුයි. මොකද අපේ මල්ලි කෙනෙකුත් මේ ශ්‍රී ලංකන් IC සෝපා IC සෝපා ඉතින් සතුටුයි වැඩේ ගැන. ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තරඟාවලිය යන වරරත් ගන්න තවත් අපේ නරඹන්න එකතු වෙලා ඉන්නවා. ඉතින් අපි අහලා බලමු මේ ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තරඟාවලිය ගැන මොකද හිතන්නේ කියලා. අයි කොහොමද? ඇත්තටම හොඳයි මේ වගේ තරගයක් පවත්වන එක. කට්ටියට මේ වගේ තරගයක් අවුරුද්දක සැරයක්වත් තියෙන එක ගොඩක්ම හොඳයි. ඒ කියන්නේ ගොඩක් ක්‍රීඩාශීලී කට්ටියක් තමයි ඉංග්‍රීසි ඉන්නේ. ඉතින් කොහෙන්ද අපිට එකතු වෙන්නේ? මම හඳපාංගුවටින් එකතු වෙන්නේ. හඳපාංගුවට කවුද ඉන්නේ ටීම් වල? අපේ නෙක්සස් ලංකා ටීම් එක තමයි ප්‍රමෝට් කරන්නේ. අපේ ගොඩක් යාළුවෝ ටිකක් ඉන්නේ ඒක තමයි. හොඳයි හඳපාංගුවට වගේම ඉංග්‍රීසි මේ ඇතුළු ටීම් 15ක් ඔන්න ටීම් 15ක් තමයි මේ තරඟ වදින්නේ. ඒ හිතන්නේ කවුරු දිනයි කියලාද දැන්? අපේ ටීම් එක තමයි නෙක්සස් ලංකා තමයි අනිවාර්යයෙන් දිනන්නේ. නෑ නෙස්ට් ලංකා ජයවගේ නෙස්ට් ජය. ඔන්නේ ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තරඟාවලිය තවත් ප්‍රේක්ෂකෙක් අපිත් එකතු වෙනවා. මේ අපේ ඉංග්‍රීසි හොඳ තරුණ කොල්ලෙක් තරුණ ජයවදිනේලෙක්. අයි කොහොමද? අයි බෝන්. ඇත්තටම හොඳයි. ඇත්තටම මේ හොඳයි මේ ඇත්තටම විලෙක් කරන එක හොඳයි. මේ ඔය ඇත්තටම තව කරන එක හොඳයි ඈ. මොකද ඉතින් මේ තරඟය යන තරගේ ඇත්තටම චැලන්ජ් කරන කට්ටිය ඔක්කොම ඉන්නවා. එතකොට මේ ඔක්කොම සාලි මල්ලි කරනවා. සාලි මල්ලිගේ ඇත්තටම ඒ වගේම ඇත්තටම හොඳයි. ඉතින් හදවතින්ම නේ ප්‍රතිචාරත් එක්ක ඉතින් අපේ අය අපේ බලන් ඉන්න කට්ටියට කිව්වා. ඔයා හිතන්නේ කවුරු ජයග්‍රහණය කරා කියලා? ඉතින් 15 ඇත්තටම කවුද බලමු කවුද කරන කියන්න බෑ. හරි. ඇත්තම සාලි මල්ලි හොඳ ගෝල් තුමාලා මේ වැඩ කරන කෙනෙක්. ගෝල් හොඳයි ඉතින් අපි සමු ගන්න අපේ අය ගැන. බයි බයි. එලගිරි. ඔන්න මාත් එක්ක එකතු වෙලා ඉන්නවා ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තරඟාවලියේ ඒන්ජල් කේක් කණ්ඩායමේ කළමනාකාරතුමා. මොකද වෙන්නේ දැන් තරඟයේ කොච්චර තීරණාත්මකයි? තරගය දැන් හැමෝටම විවෘත වෙලා තියෙන මේ වෙලාවේ අපේ තරග වටේ නම් දැන් වෙනකොට හැමෝම සමවත්තේ ඉන්නේ. තාමත් බලාපොරොත්තුවක් තියාගෙන අපිත් ඉන්නවා ඉස්සරහ. තාම ලක්ෂ 4 අරන් යන්න පුළුවන්. අනිවාර්යයෙන් තාමත් බලන් ඉන්න ඒ විදිහටම ජයග්‍රහණය බලාපොරොත්තුෙන් ඉන්නේ. අපි අපේ ටීම් එකේ කණ්ඩායමේ කොහොමද දැන් දක්ෂතාව ගාමු කියමු පොඩ්ඩක් දැන්. අපි යම් පසුබෑමක හිටියා මුලින් මේ වෙනකොට නැවතත් ප්‍රබෝධයෙන් ඉන්නවා අවසන් තරගයේ ඒ කියන්නේ මේ පළමුවට අවසන් තරග විදිහට ජයග්‍රහණය කරලා ඉදිරියට යනවා. හොඳයි ඔන්න තාමත් ඒන්ජල් ටීම් එක ඔන්න තාම කරඩකට තරඟේ ඉන්නවා. තාම තරඟේ අත්හැරලා නැහනේ. කිසි විදියකින් අපේ ජයග්‍රහණය බලාගෙන පොයින්ට් එක බලාගෙන ඉන්නේ. මෙන්න මේ නියම කලමා රිප්ටයින් ඒන්ජල් කේක් ඔන්න ඒන්ජල් කේක් තමයි මේ ටීම් එකේ අතරම හරිම සතුටුයි. ජයග්‍රහණය බලාපොරොත්තු වෙනවා. ඔන්න මාත් එකතු වෙලා ඉන්නවා ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තරඟාවලිය දෙවනක් කරන තවත් ලස්සන ටීම් එකක්. ඉතින් කොහොමද ආයිබෝවන් ආයිබෝවන් ටීම් එක ගැන පොඩ්ඩක් කියමු. අපි සඳමල් ඇඩරයිසින් ඉංග්‍රීසි IPL තරඟාවලිය ආරම්භයේ සිටම අපි අපේ කණ්ඩායම සෙල්ලම් කරනවා. අපි ගිය පාරත් අවසාන මහා තරඟයට සුසුකම් ලැබුවා. මෙවරත් ඉතින් දැනට පැවැත්වුණු දිවා කාලයේ තරඟ දෙකම දිනලා ඊගාව තරඟයේ විදුලි ආලෝකමත් දින තරඟය ඊගාව තරඟයටත් අපි ලෑස්ති වෙලා ඉන්නවා කණ්ඩායම. ඉතින් බලාපොරොත්තු වෙනවා මෙවරත් මේ තරඟාවලිය තුළ අවසන් මහා තරඟයේ සඳහා සුසුකම් ලබන්න තමයි අපි අරමුණ. ලක්ෂ 4 ගෙදර ගෙනියනවලු. අනිවාර්යයෙන්ම මොකද හේතුව ගිය පාර බැරි වෙච්ච සූරතාවය මේ පාර ගන්නවා කියන එක තමයි අපි තීරණය. මොකද හේතුව මේ ටීම් එකම අපි මේ දැන් මාස දෙකකට උඩදී කඳන පිටිය ප්‍රීමියර් ලීග් තුර තරගාවලිය ක්‍රීඩා කරා. ඒ තරගයේදී අපි සූරතාවය දිනාගත්තා. ඉතින් බලමු මේ පාරත් අනිවාර්යයෙන්ම සූරතාවය ජයග්‍රහණය කරන්න බලමු. අපිට කියමු මේ රාත්‍රී සමග සැලස්මක් තියනවද අනිත් ටීම් එකත් එක්ක කොහොමද ඔයගොල්ලෝ සැලසුම චුට්ටක් කියමු. සැලසුම් නම් කියන්න බෑ මොකද හේතුව ඒවා රහස්.
ඉතින් කණ්ඩායම් නායකයා සහ අනිකුත් ක්‍රීඩකයෝ ඉතාමත් කණ්ඩායම් හැංගීමෙන් ක්‍රීඩා කරනවා. ඒක තමයි අපේ ලොකුම රහස. හොඳයි හොඳයි ඔන්න ඉතින් මේ ඉංග්‍රීසි ප්‍රීමියර් තරඟාවලිය දෙවනක් කරන තවත් ටීම් එකක් ඉතින් අපි යමු අර පැත්තට. ඔන්න ඉතින් ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තරඟාවලිය ඔන්න වර්රත් කරන්න තවත් ටීම් එක ඔන්න ප්‍රේක්ෂක මාත් එක්ක එකතු වෙනවා. මේ නෙක්සස් ලංකා අන්දපාංගුවේ ටීම් එකේ සමාජිකයෝ තමයි මාත් එකතු වෙන්නේ. අපි අහලා බලමු මොකද හිතෙන්නේ තරඟය ගැන කියලා. අයිබෝන් අයි කූල්. තරගාවලිය ඇත්තම සුපිරි නියමයි නෙක්සස් ලංකා අපේ කොල්ලෝ ටික නියමට ගේම් ගහනවා තවිත් මල්ලි ඉන්නවා අපේ අනිවාර්යෙන් බැට ඕල් රවුන්ඩ් අනිවාර්යෙන් ගේම ගහන්න ඕනේ හොඳේ අනිවාර්යෙන් එයා ඉන්නවා ගේම ගහගෙන යන්නේ ඉතින් ලක්ෂ 4 ගෙනියනවා අනිවාර්යෙන්ම නන ටීම් 17කට අභියෝග කරන්නේ නෙක්සස් ලංකා ටීම් එක. අනේ අභියෝග ගැන පොඩ්ඩක් කියමු නෙක්සස් ලංකා කොච්චර පවර්ෆුල්ද කියලා. ගිය පාරත් ඉංග්‍රීසි බැටේ මේ පාරත් වෙනවා. අනිවාර්යෙන්ම ගිය පාරත් දුන්න බැටේ මේ පාරත් දෙනවා බැටේ නෙක්සස් ලංකා අඳපාංගොඩ අර කෑගාලා කියමු. නෙක්සස් ලංකා අදපාංගොඩ ඔනි ඉංග්‍රීසි IPL ඔන්න ක්‍රීඩාංගණය දැන් ප්‍රේක්ෂකයන්ගේ පිරී ඉතිරිලා දිනවා. මාත් එක්ක එකතු වෙන තවත් සුන්දර ප්‍රේක්ෂකෙක්. ඉතින් කොහොමද අයිබෝවන් මොකද හිතෙන්නේ මේ ග්‍රවුන්ඩ් එක දැක්කම මේ IPL දැක්කම මොකද හිතෙන්නේ? තවත් සතුටුනා ඉංග්‍රීසි මේ වගේ දෙයක් කරන එක න සාවිතයි ආපු මේ වගේ දෙයක් කියන්නේ ප්‍රධාන ආකාරය වෙන මේ වගේ ලොකු දෙයක් මේ වගේ මිනිස්සු එකතු වෙලා හැමෝම එකතු වෙලා විනෝදයෙන් ඉන්නවා. මම සතුටු වෙනයි. කවුරු දිනයිද? ලක්ෂ 4 කවුරු අරන් එයිද? සාවිතයිල තමයිද? හරිද කියලා. ටීම් 14ම ඇටැක් කරනවා ශාලිකාය ගෙනයි කියලා. ආ කියව එකවර කවුද දෙන්නේ කියලා. සාවිතයිල තමයි. ඔන්න ඉතින් මේ වගේ තියුණු තරගයක් තමයි ඉතින් මේ ඉංග්‍රීසි IPL ක්‍රීඩා භූමියේ තියෙන්නේ. ඉතින් 2026 ඉංග්‍රීසි IPL ක්‍රීඩා භූමිය දැන් ගොඩක් උණුසුම් වෙලා තියෙනවා. ඉතින් හිතා ගන්නවත් බැරි ප්‍රේක්ෂක ප්‍රතිචාර ගොඩක් වුණා IPL තරග වටේ. ඉතින් කලා ගන්න පුළුවන් මාත් එකතු වෙලා ඉන්නවා. තවත් සුන්දර ප්‍රේක්ෂක අපි කතා කරනවා ඔත් එක. කොහොමද ඉතින් මොකද වෙන්නේ? අයිබෝන් කොහොමද මොකද හිතන්නේ IPL තරගයේ? ඔයාට මොකද හිතෙන්නේ කියලා බලන්නකො මොකද වෙන්නේ කියලා. කියලා මේ බලාගෙන ඉන්නේ. ඔබතුමාලා මොකද හිතන්නේ කියලා. එහා පැත්තයි මෙහා පැත්ත ඔක්කොම බලන්න. ඉතින් මේ ලස්සනට වැඩේ යනවා. ඉතින් ලස්සන IPL එක තමයි මේ හදාලා තියෙන්නේ. ඉතින් අපිත් ඇල්ලලා තියෙන්නේ මේ බලන්න. ඉතින් මුලින්ම අහන්න ඕනේ මගෙන් නෙමෙයි. අපේ රුවන් අයල්ලෝ කැකුළු අයලා ඉන්නවා. ඉතින් ඒගොල්ලන් තමයි අහන්න ඕනේ. ඒගොල්ලෝ තමයි දක්ෂතාවයේ උඩරින් ඉන්නේ. ඉතින් දක්ෂතාව අතින් ගත්තොත් එම හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෝ ඉන්න ඕගොල්ලෝ. අනිත් පැත්ත ඉතින් හොඳ වැඩක් මම ලොවත් කරන්නේ. ඉතින් ලස්සනට වැඩ යනවා. ඉතින් ගොඩක් ස්තුතියි මේ වෙලාවේ මෙතෙන්ට පැමිණියාට. ඉතින් අපි ආසයි නරඹන්න. ඉතින් අපි ඉදිරියට වැඩේ කරගෙන යන්. මම ආසයි ඉතින් IPL යනවා හොඳටම. ඉතින් තරගයක් ඉතින් ලස්සන ජයගත්ත හොඳ තරගයක් තියලා පුංචි ගොඩක් කිරීම කරනවා. තමයි GPL සංගර්භයේ නිල්පාර්තෝය. ඉතින් මොකක්ද GPL IPL මේ දෙක ලස්සනට ගැටෙනවා මේ ඉංග්‍රීසි. මොකක්ද කියන්නේ ඉතින් සම්බන්ධ? ඉතින් GPL කියන්නේ මල්ලි වෙනම දෙයක්. ඉතින් ගාමී ප්‍රීමියර් ලීග් කියලා කියන්නේ ඉතින් ස්කෝලට බැඳි දෙයක්. ඉතින් IPL කියලා කියන්නේ නගරයේ සම්බන්ධ වෙච්ච හැම දෙයක්. ඉතින් මේ දෙකේ සමදිය පොඩ්ඩක් කියමු. ඔව් ඉතින් GPL එක කියන්නේ සම්පූර්ණම ස්කෝලේට බැඳි දෙයක්. එතකොට ස්කෝලේ බැඳි දෙයක් කියලා කියන්නේ මේ අවට ඉන්න හැම ක්‍රීඩකෙක්ම GPL එකට සම්බන්ධ වෙනවා. ඉතින් ඒකත් එක්කම මේ IPL එකට ශාලිස් ජයසිංහ ප්‍රමුඛ එතකොට IPL එක නිර්මාතෘ ඉතින් ගොඩක් ස්තුතියි මේ වගේ දෙයක් කරනවට ලොකු දෙයක් කරනවා හොඳ වැඩක්. ඉතින් ඉංග්‍රීසියට ලොකු දෙයක් කරන කෙනෙක්. ඉතින් මම පොඩි කාලේ ඉඳන් දන්න හොඳ මිනිස්සෙක් හිතවතෙක්. ඉතින් ලස්සනයි ගොඩක් වෙලාවට. ඉතින් හැමදාම මේක කරන්න කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් GPL එක වෙනයි මල්ලි. IPL එක වෙනයි. GPL එක කියන්නේ ගාමිණී ප්‍රීමියර් ලීග් එකක්. ඉතින් ස්කෝලට බැඳි දෙයක්. ඒකට මං හිතනවා ඉතින් ඒක වෙනම දෙයක්. ඔයගොල්ලෝ එන්න ඊළඟ අවුරුද්දේ බලන්න ලස්සන දේවල් ටිකක් දෙයි. ඉතින් IPL එක දැන් යනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මොකද්ද තීරණාත්මක දේවල් ටිකක් තරඟ ටිකක්. ඒ වගේම GPL එකට එන්න ඊළඟ පාර ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ලොකු දේවල් ටිකක්. එතකොට ඒකත් එක්ක සමාජීයතාවක් තියෙනවා. ක්‍රීඩකයෝ ගොඩක් ඉන්නවා. එතකොට ක්‍රීඩකයෝ කොහොම හැසිරෙනවද? එතකොට ඒගොල්ලන්ට දෙන ට්‍රෝෆි, ඒගොල්ලන්ට දෙන ටැග්, එතකොට හැම වෙලෙම බලන්න පුළුවන්. ඉන්න කියලා ආරාධනා කරනවා ඕගොල්ලන්ට. ඇවිල්ලා බලමු අපි මොකද වෙන්නේ කියලා. ස්තුතියි මේ අවස්ථාවට හැමිනියට. මේ අපිත් එක්ක සුන්දර අදහස් ඇති වෙලා අපේ GPL නිර්මාතෘතුමා ධනුෂ්කය අපි සම්පූර්ණ ධනුෂ්කය නම් වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
බයි බයි. බයි කිමුකට බයි බයි. ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තරගාවලියේ ලස්සන සුන්දර දර්ශන ඔබ වෙත ගෙනාවේ අරුණ ටීවී වොයිස් පොයින්ට්. ඉතින් ඕගොල්ලෝ මේ වගේ ලස්සන සුන්දර වැඩක් කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ අරුණ ටීවී වොයිස් පොයින්ට්. මේ පල්ලා තියෙන නම්බර්ස් වල අනිවාර්යයෙන්ම කෝල් කරන්න. අපි එන ගිහින් එන්න. බයි බයි බයි. අපි මේ ඉන්නේ ඉංග්‍රීසි මහජන ක්‍රීඩාංගණයේ ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් තරගාවලියේ. බයි බයි.